රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ ධර්මයෙන් ඉන්න වෙලාවේ ලංකාව ඩොලර් අර්බුදයක ගිලිලා තියෙන වෙලාවේ ලංකාවට ඩොලර් හොයාගන්න විශාල කැපවීමක් ඒ අදාළ ඇමතිවරු කළා. විවිධ ශේෂ්ත්‍ර බාරගත්ත. සංචාරක කර්මාන්තය බාරගත්ත හරින් ප්‍රනාන්දු ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ සංචාරකින්ට කිව්වා ඔබ ලංකාවේ සංචාරයේ යෙදෙන්න මේ ලංකාව කියන්නේ ඔබේම රටේ කොටසක් කියලා හිතන්න. අන්නේ වචන කිව්වහම පුදුම රිදිල්ලක් ලංකාවේ බයියන්ට ජෙබයියන්ට මේ ඔක්කොටම වුණා. එතකොට මේ ජෙබයියෝ ටික ඒකට කලබල වෙලා කෑ ගහන්න පටන් ගත්තා. මේ හරින් ඉන්දියාවටම ගිහිල්ලා කියනවා මේ ලංකාව නිකන් ඉන්දියාවේ ප්‍රාන්තයක් වගේ අදහසක්. ඒක මාර වැඩක්. එහෙම කිව්වා. එහෙම කියපුවා කියලා මේ හරින්ගේ ප්‍රකාශයට විරුද්ධව කතා කරපු පිරිස ගිහිල්ලා අනුර කුමාරට ඡන්දෙ දුන්නා. අනුර කුමාර ජනාධිපති වෙලා ඊයේ මාලදිවයින් ජනාධිපතිවරයා නිල සංචාරයක ඉදරෝ පෙරේදා ඊයේ අනුර කුමාර ඔහු මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිලා එතනදී ඒ සාකච්ඡාව ඉවර වෙලා තියපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනුර කුමාර ජනාධිපතිවරයා කියනවා මාලදිවයින් ජනාධිපතිවරයාට ලංකාව ඔමනෑම සාධනීය කටයුත්තක් සඳහා ඔබගේ දෙවැනි නිවහනේ දොරටු විවෘත වෙලා තියෙනවා කියලා. බලන්නකෝ අනුර කියපු කතාව. සෑම සාධනීය කටයුත්තක් උදෙසාම ඔබගේ දෙවැනි නිවහනේ දොරටු විවෘත ඇති බව මා සිහිපත් කරනවා. බෙහෙවින් ස්තුතියි. දැන් ඕනෑම සාධනීය දෙයකට මාලදිවයින් ජනතාවට මාලදිවයින් ජනාධිපතිවරයාට ලංකාව දෙවැනි නිවහන. අපි කියන්නේ කමක් නැහැ. ඒ ප්‍රකාශයේ වැරද්දක් නැහැ. හැබැයි හරින් සංචාරක කර්මාන්තය දිනු කරන්න මේ ඔබේ රටේම කොටසක් යයි ලංකාව සලකන්න කිව්වම මුන්ට ඇඳගෙන හිටපු ඇඳුමේ බඩ ගියානේ. ඇයි එහෙම වෙන්නේ කියලා අපිට තියෙන ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ ඒක. එතකොට ජනාධිපතිවරයා මාලදිවයින් ජනතාවට කියනකොට මේක ඔබේ දෙවැනි නිවහන. ඒක බරපතල නෑ. ඊළඟට ප්‍රශ්නේ තමයි මේ මාලදිවයින් ජනාධිපතිවරයාත් එක්ක අත්සන් කරපු සෑම ගිවිසුමක්ම මේගොල්ලෝ ප්‍රසිද්ධියේ කතා කළා. මෙන්න මේවා කියලා අර ප්‍රවෘත්ති වලට මාධ්‍ය ආයතන වලට මුදා හැරියා. හැබැයි ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුම් 7 අද වෙනකන් අනුර කුමාරගේ ආණ්ඩුවට බැරි වුණා එලිදරව් කරන්න. ඒතර මාලදිවයිනත් එක්ක එක විදියකුත් ඉන්දියාවත් එක්ක තව විදියකුත් ඇයි කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ විතරක් නෙවෙයි තව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මාලදිවයින් ජනාධිපතිවරයා කියනවා ශ්‍රී ලංකා වෙළඳපොළට ගුණාත්මක දීවර නිෂ්පාදන හඳුන්වා දීම තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. මේ ලංකා සංචාරයේ ඇතුලේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලංකාවට දීවර නිෂ්පාදන අලෙවි කරන්න. දැන් අනුර කුමාරලා මේකට උත්තර දෙන්න ඕන. ඒගොල්ලෝ ඉස්සර කිව්වේ රටවටේට මුහුද තියාගෙන පිට රටින් මාළු ගේනවා, කරවල ගේනවා, සැමන් ගේනවා, උම්බලකඩ ගේනවා. ඉතින් මේක නැති කරන්න ඕන. රටවටේට මුහුද තියාගෙන පිට රටින් ලුණු ගේනවා. මේ අනුරලා ඉස්සර කියපු කතා. ඒක බැලුව බැලමට ඇත්තක් නේ. ලංකාවට අයිති සාගර කලාපයක් තියෙනවා. ඒකේ දීව රස වෙන්න ඕනෑ තරම් තියෙනවා. හැබැයි අපි පිට රටින් කරවල ගෙනාවා, උම්බලකඩ ගෙනාවා, සැමන් ගෙනාවා, මාළු ගෙනාවා, ලුණුත් ගෙනාවා. දැන් ඒක පෙන්නලා මේ රටේ මිනිස්සුන්ට ඒක ඇත්ත කියලා ඔළුවට නංවලා මේගොල්ලෝ ආණ්ඩුවක් අරගෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලංකාවට ගෙනල්ලා මිනිහගේ කටින් කියවනවා අපි මේ උඹලට දීවර නිෂ්පාදන විකුණන්න ආවේ. අනුර මොකද කියන්නේ ගැන? දැන් රටවටේ මුහුද නැද්ද? උඹලගේ ආණ්ඩුව ඇවිල්ලා බම් පිට රටින් ලුණුත් ගෙනාවනේ. දැන් ලංකාව වටේට මුහුද නැහැ. දැන් මාලදිවයිනෙන් මාළු ගේන්න, උම්බලකඩ ගේන්න, සැමන් ගේන්න තමයි මේ ගිවිසුම් අත්සන් කරන්නේ. දැන් ඒකක්. ඊළඟට තියෙන බරපතල කතාව තමයි දැන් ඔබ දන්නවා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක අතුරුදහන් වීම ඒ සම්බන්ධයෙන් නිලධාරියෙක් ඝාතනය කළා හෝ ජීවිතක්ෂයටපත් වුණා හෝ මොකක් හරි එකක් තියෙනවා රහසක්. ඔහුගේ බිරිඳ කියනවා ස්වාමියාගේ මරණය සැකයි කියලා. ආණ්ඩුව පැත්තෙන් කිසිම ඒ ගැන ධනාත්මක මොනවා හරි වැඩක් කරනවා කියලා පේන්නේ නැහැ.
ඒ විතරක් නෙවෙයි අඩුතරමින් ඔහුගේ අවමංගල උත්සවයට ආණ්ඩුවේ කියලා එකෙක්වත් ගියේ නැහැ. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. තියෙන අතරේ ගොවියෝ කෑ ගහනවා පොහොර නැහැ කියලා. ගොවියෝ කෑ ගහන්නේ පොහොර නැහැ කියලා. එතකොට ටීබී සරත්ල වගේ හාදයෝ වේදිකාව උඩ නැගලා වසන්ත සමන්ත විද්‍යාරත්නලා වගේ හාදයෝ වේදිකාව උඩ නැගලා වෙන අමුතු කතාවක් කියනවා. අපි ඒ ගැනත් ඊයේ කතා කරා. ටීබී සරත් කියන්නේ පොහොර ඇටයක් තිබුණේ නැහැ ඒගොල්ලෝ ආණ්ඩු ගන්නකොට. හැබැයි ඒක ගොවියෝ දන්නවා. ඒ නිසා ගොවියෝ කියනවා නෑ කන්න 3කට පොහොර තිබුණා. ගොවියොත් කියනවා. රනිල්ගේ ආණ්ඩුවේ හිටපු ඇමතිත් කියනවා. ඉදිරි කන්න 3කට රනිල් විශ්‍රාම යනකොට ඡන්දෙන් පරාද වෙනකොට ඉදිරි කන්න 3කට පොහොර තිබුණා. එහෙමයි රනිල් රට බාර දුන්නේ. චතුරංග අබේසිංහම දැන් ওই නියෝජ්‍ය ඇමති ඔහුම කිව්ව එක වෙලාවක රනිල් වික්‍රමසිංහ දෙසැම්බර් මාසෙ වෙනකන් ගෑස් ආමේ ඕඩර් කරලා තිබුණා, තෙල් ඕඩර් කරලා තිබුණා. ඒ කියන්නේ 20 24 දෙසැම්බර් වෙනකන් 20 24 සැප්තැම්බර් 21 ඔහු පරාද වෙන්නේ. එහෙම ගල් අඟුරු ගිවිසුම් අත්සන් කරලා තිබුණා. ගෑස් ගිවිසුම් අත්සන් කරලා තිබුණා. උද්දමනේ ඍණ තත්වයක තිබුණේ. අද උද්දමනේ 5% පැනලා ආර්ථික වර්ධන වේගය 5% ඉක්මවලා තිබුණා රනිල්ගේ කාලේ. ඩොලර් එකක් රුපියල් 290යි දැන් 323 පැනලා. මේ ඔබ තේරුම් ගන්න. එතකොට මේ රට කිසිම ආදායමක් නොලබා මාස 3ක් ඉස්සරහට යන්න පුළුවන් රුපියල් සංචිතයක් තිබුණා බිලියන 805ක්. ඩොලර් බිලියන 6ක් එකතු කරලා තිබුණා. එහෙම රටක්. ඒතකොට රනිල් තෙල් ගහපු වාහනේ තමයි ඉස්සරහට දුවගෙන ගියේ. ඒ අනේකේ තමයි මේගොල්ලෝ එල්ලුනේ. හැබැයි රනිල්ගේ තෙල් වලින් වාහනේ දුවන දුර ගෙහින් ඉවරයි. දැන් වාහනේ නතර වෙලා තියෙන්නේ, නතර වෙමින් යන්නේ. අලුතෙන් ඉන්ධන ගහන්න ඕනේ මේක ඉස්සරහට යන්න නම් අනුර කුමාරගේ ආණ්ඩුව ඒ ඉන්ධන පිරවීම දන්න මිනිස්සු නැහැ. ඒ අර්බුදයක් තියෙනවා. දැන් ගොවියෝ කෑ ගහන්නේ පොහොර දීපියව, කන්නේ වැඩ කරන්න වතුර දීපියව. ඒතකොට ඒ එකක්වත් නැතුව ගොවිය විශාල අර්බුදයක ඉන්නවා. විසඳුමක් පේන තෙක් මානක නැහැ. හැබැයි හරි අමුතු එකක් තියෙනවා මේකේ. ඒ තමයි මේ එහෙම තිබුණත් රැස්වීම් පිරෙන්න සෙනග ඉන්නවා. ගොවි ගම්මානවල පවත්වපු රැස්වීම් වල පවා ගොවියෝ හිටියා. ඒ සෙනගනේ ගොඩාක්. එහෙමනම් ගොවියන්ට ඇත්තටම අර්බුදයක් නැද්ද? එහෙම ප්‍රශ්නයක් නැති නිසාද මේ මාලිමාවේ වේදිකා පාමුලකින් හිටගෙන ඉන්නේ? ඔබට හිතෙන්න ඕනේ මේ ප්‍රශ්නේ. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නැතිකම. ඔබ හොඳින් තේරුම් ගන්න එක දෙයක්. සජිත් ප්‍රේමදාසගේ රැස්වීම ළඟදී ඒ රැස්වීම භූමියට ඇතුල් වෙනකොට එක් පුද්ගලයෙක් වොයිස් කට් දෙනවා මේ අපි මේ සජිත්ගේ රැස්වීමට ආවට ආණ්ඩුවේ කිසි වැරද්දක් නැහැ. ආණ්ඩුව හොඳට යනවා. සජිත්ගේ වේදිකාවට ගාවට යන මිනිස්සු කියන්නේ. ඒ ඇත්තටම සජිත්ගේ මිනිස්සුද කියන්නේ? සජිත්ගේ මිනිස්සු නෙවෙයි කියන්නේ. ආණ්ඩුව ප්ලෑන් කරලා මිනිස්සු එවනවා. දැන් ඔබ හොඳින් දකින්න සජිත්ගේ කතාව පටන් ගන්නකොට සෙනග නැගිටලා යනවා. සෙනග නැගිටලා යනවා. දැන් ඒක පෙන්නනවා ඊගර ඔන්න සජිත්ගේ කතාව පටන් ගන්නවා සෙනග නැගිටලා යනවා. සජිත්ගේ වේදිකාව ළඟට එන මිනිස්සු, සජිත්ගේ රැස්වීමට එන මිනිස්සු ආණ්ඩුවේ අවුලක් නෑ. අපි මේ රැස්වීමට ආවට ආණ්ඩුව හොඳට යනවා කියලා කියනවා. මේ සජබ මිනිස්සුද? නෑ ප්ලාන් කරලා එවපු මිනිස්සු. එතකොට අද විපක්ෂය නෙවෙයිද ওই ගේම් එක ගහන්න ඕන. සජිත්ලා නෙවෙයිද ওই ගේම් එක ගහන්න ඕන. අනුරගේ රැස්වීම ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න ටික අහන මිනිස්සු ටිකක් යවන්න විපක්ෂයට බැරි වුණේ ඇයි? අපිට කෝ පොහොර කියලා අනුරලා කතා කරනකොට කෝ පොහොර කියලා අහන්න මිනිස්සු ටික. ඒ මිනිස්සු ටිකක් යවන්න බෑ. හැබැයි ආණ්ඩුව එවනවා විපක්ෂයේ වේදිකා ගාවට ඒ විදිහට පුරුදු කරපු මිනිස්සු. ඊට පස්සේ ආණ්ඩුව කියනවා අපි රැස්වීම 21ක් තිබ්බා. කෝ උඹලගේ අනුර කුමාර වේදිකාවෙන් දැන් අහන්නේ කෝ අපිත් එක්ක අපිට තරංගයක් නැහැ. තරංගයක්වත් නැල්ලු. පුළුවන් නම් පෙන්වන්නලු අපේ රැස්වීමක ඉන්න නුවරඑළිය රැස්වීමෙන් ඉන්න සෙනගගෙන් කාලක්. දැන් ඒගොල්ලෝ කලින් කිව්වද අපි මේ තරංගයකට තමයි මේ මැයි දිනේ සමරන්නේ කියලා? විපක්ෂය අපි දැනගෙන හිටියේ නෑ ඔයගොල්ලෝ මේ තරංගයකට ආවා කියලා. අපි රැස්වීම 21ක් තියන්නේ
මේ තරඟයකට පුළුවන් නම් එහෙම කලින් කිව්වනම් විපක්ෂයටත් තිබුණා. විපක්ෂය කරේ මැයි දිනේ සමරණයක. ඒ හරහා මේ ආණ්ඩුවේ තියෙන දූෂිත වැඩසටහන් ටික එලිදරව් කරන එක. ඒක තමයි විපක්ෂය කළේ. ඒ විපක්ෂය ඒ වැඩේ කරනකොට ආණ්ඩුවේ තියෙන තරඟයකට. තරඟයකට ඇවිල්ලා කියන තනියම දුවලා කො උඹලා ආවද? කියලා යනවා. මෙහෙම ආතල් දෙන්න එපා අනුර. මෙහෙම ආතල් දෙන්න එපා. ඕගොල්ලන්ගේ ආතල් කුඩු වෙනවා ළඟ. ඒ කුඩු වෙන එක කියන්නේ යන්නේ. දැන් අනුර කුමාර අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේදී පාර්ලිමේන්තුවේ ඉන්නේ අද එනවද දන්නේ නැහැ අපි. එයා කඩිමුඩියේ පාර්ලිමේන්තුව එනවනේ. අනුර කුමාර කොහොමද මහ බැංකු වංචාව ගැන ඩොලර් මිලියන 2.5ක රුපියල් ලක්ෂ 8,000ක වංචාව ගැන කතා කරන්න පාර්ලිමේන්තුව එන්න ඉන්නේ කියලා හර්ෂණ සූරියප්පරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කිව්වා. ඒ නිසා අපි දන්නවා අනුර දැන් කොයි වෙලාවක හරි පාර්ලිමේන්තුව එනවා මේ මහ බැංකුවේ හොරකම ගැන කතා කරලා එක සුද්ධ කරලා යන්න. අනුර අපි ඒක බලාගෙන ඉන්නේ. ඔයා එනකම් බලන් ඉන්නවා. ඇයි ඒ බලන් ඉන්නේ? ඔයා එකක් සුද්ධ කරනකොට තව වැලක් තියෙනවා ඔයාට නාගන්න. එනවාට සුද්ධ කරලා ඉවර කරන්න බෑ. අපි මේ සුද්ධ කරලා ඉවර වෙන දවසේදී ඔයා පාර්ලිමේන්තුවේ ඉන්නේ කවදද? අන්න ඒ දවසේදී ඔයාට තවත් ඔයාගේ හොරකමක් ගැන කතා කරන්න ලෑස්ති පිටේ ඉන්නේ. තොරතුරු දිනන සියල්ල අපි ළඟ. විපක්ෂයේ ලෑස්ති පිටේ ඉන්නවා විපක්ෂයේ മന്ത്രിවරු මේ හොරකම ගැන කියන්න. අපි මුලිනුත් කිව්වා ඩොලර් මිලියන් 2.5 හොරකම අපිටත් තොරතුරු ආවා. දැන් අපි ආයෙ කියනවා අනුර ඉක්මනට එන්න පාර්ලිමේන්තුව. ඩොලර් මිලියන 5000කට ආසන්න මහා විශාල වංචාවක් ගැන තොරතුරු කියන්න අපි බලන් ඉන්නවා අනුර. වා ඒක කිව්වාම ඒකත් හොදන්න. ඒක හොදලා යනකොට තවත් එකක් අපි කියන්නම්. වැලක් තියෙනවා. දැන් ඔබ නිකන් හිතන්න මේගොල්ලන්ගේ අකාර්යක්ෂමතාවය මේගොල්ලන්ගේ සහ මේ පද්ධතියේම කෙලවීම RD එකේ රුපියල් මිලියන 380ක් ලංකා බැංකුවෙන් දෙවෙනි ගෙවීමක් කරලා දෙපාරක් ගෙවලා ඒක අය කරගන්න විදිය ගැන තාමත් ප්‍රශ්නයක්. එහෙම ඒ වගේ වංචා දූෂණ වැලක් ඒ සමහර දේවල් වංචා දූෂණ නෙමෙයි නොදැනුවත්ව කරන දේවල්. නොදැනුවත්ව දැනුවත්ව මොන දේ කළත් පාඩුව රටට. පාඩුව සිද්ධ වෙන්නේ රටට. ඒ නිසා අපි ඉක්මනින් අනුරට කියනවා ඉතා ඉක්මනින් ඔබ එන්න පාර්ලිමේන්තුව. ඇවිත් යන්න එන්න. ඒ ඇවිල්ලා ඔයා ඩොලර් මිලියන 2.5 වංචාව සුද්ධ කරපු ගමන්ම විපක්ෂයේ മന്ത്രിවරයෙක් නැගිටලා ඊළඟ ඔබේ ආණ්ඩුවේ වංචාව ගැන කියයි. ඒක කියයි. ඒ නිසා ඒක අහගන්න. රටේ මිනිස්සුන්ටත් තියෙන පිපාසාව. ඔබට ඡන්ද දීපු අය තව ඉන්නව බලාගෙන. අපි බලන් ඉන්නවා ඉක්මනින් අනුර ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මෙන්න මේ හේදීම කරනකම්. ඒ හොදනකොට ඔබ තව ඕන්නම් අදහස් එක්ක තව පොඩ්ඩක් එන ගමන් හොදාගෙන යන්න අර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ බිලියන 10ක බැඳුම් කර මිලදී ගැනීම අඩු පොලියට බිලියන 10ක බැඳුම් කර මිලදී ගැන තියෙනවා. අන්න ඒකටත් කරුණු ටිකක් හොයාගෙන ඉන්න. නැත්නම් මේ ආයෙ හුඟක් එන්න වෙයි. මේ ටික ඔක්කොම ඔයා කිව්වට පස්සේ අලුත් වංචාව ගැන කියන්න. අනුර එනකම් බලාගෙන ඉන්නවා අපි. CCTV කෝපි එක අයිස්ක්‍රීම්